සමහර වෙලාවට අපිට හේතුවක් නැතුව පුදුම බයවල් දැනෙනවා. සමහරු වතුරට බයයි. සමහරු උස තැන් වලට බයයි. ඔයා දන්නවද ඒ හැම බයකම මුල තියෙන්නේ ඔයාගේ පෙර ආත්මයේ මරණය ඇතුලේ වෙන්න පුළුවන් කියලා? අද මම ඔයාගෙන් ප්‍රශ්න 6ක් අහනවා. ඒවට ඔයා දෙන උත්තර වලින් ඔයා ගිය ආත්මේ කවුද සහ ඔයා මේ ලෝකෙන් සමුගත්තේ කොහොමද කියලා මම හරියටම කියනවා. ලකුණු එකතු කරගන්න ලෑස්ති වෙන්න. හරි, අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. ඔයා හීනෙන් දකින්න වැඩිපුරම බය මේ අතරින් මොන වගේ තැනක්ද? A. අඳුරු ලෙනක් හෝ හිරගයක්. B. විශාල සාගරයක්. C. යුද පිටියක්. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 2. මේ අතරින් ඔයා වැඩියෙන්ම බය මොන වගේ දෙයකටද? A. ගින්දර. B. වතුර. C. මුවහත් ආයුධ. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 3. ඔයාගේ ඇඟේ තියෙන උපන් ලපය වැඩිපුරම සමාන වෙන්නේ මොකටද? A. පිච්චුණු කැලලකට. B. විදපු හෝ ඇනුණු සලකුණකට. C. තැලුණු සලකුණකට. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 4. ඔයා කැමතිම පරණ ඉතිහාස කතාව මොකක් ගැනද? A. රජවරු සහ මාලිගා. B. නාවිකයෝ සහ නැව්. C. සටන්කාමීන් සහ වීරයෝ. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 5. ඔයා තනියම ඉද්දි දැනෙන අමුතුම හැඟීම මොකක්ද? A. කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ. B. හුස්ම ගන්න අමාරුයි වගේ. C. වැටෙන්න යනවා වගේ. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 6. ඔයා මිය යන්න කැමති මොන වගේ විදිහකටද? A. නිදාගෙන ඉද්දි සංසුන්ව. B. වීරයෙක් වගේ සටන් කරලා. C. ආදරණීයයන් මැද. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. දැන් ලකුණු එකතු කරලා බලන්න. මං කියන්නම් ගිය ආත්මේ ඔයාගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා. ඔයාගේ ලකුණු 60ත් 100ත් අතර නම් ඔයා පෙර ආත්මයේදී ඊටමත් ගෞරවනීය ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔයාගේ මරණය ඊටමත් සංසුන්ව වයස්ගත වීම නිසා පවුලේ අය මැද සිද්ධ වෙලා තියෙනවා. ඒකයි මේ ආත්මෙදී ඔයා සාමකාමී ජීවිතයකට වැඩියෙන්ම ආදරය කරන්නේ. ඔයාගේ ලකුණු 110ත් 140ත් අතර නම් ඔයාගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ වතුර හෝ ගින්දර ආශ්‍රිත හදිසි අනතුරකින්. බොහෝ දුරට නැවක ගමන් කරද්දී හෝ ගින්නකට හසු වීමෙන් ඔයා ජීවිතයට සමු දීලා තියෙනවා. ඔයාගේ හිතේ තියෙන සමහර නොදන්නා බයවල් වලට හේතුව ඒකයි. ඔයාගේ ලකුණු 150ත් 180ත් අතර නම් ඔයා පෙර ආත්මේ හරිම එඩිතර කෙනෙක්. ඔයා මිය ගිහින් තියෙන්නේ සටන් බිමකදී හෝ කවුරු හරි කරපු ද්‍රෝහිකමකින් උණු ආයුධ පහරකින්. ඔයා මිය ගිහින් තියෙන්නේ ඊටමත් තරුණ වයසකදී. ඒ සටන්කාමී ගතිය අදටත් ඔයාගේ හිතේ තියෙනවා. ඉතින් ඔයාට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද?
ඒක ඔයාගේ හිතට දැනුණාද? දැන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.